පින්වතුනි මේ පෘථුවිය අනිත් පැත්ත හරවලා ඒ පෘථුවිය ඇතුලේ තියෙන පෘථුවි රසය උඩට ගන්න පුළුවන් මුනිවරයෙක් හිටියා මේ බුද්ධ ශාසනයේ. මහමෙරු පර්වතයේ අතට අරගෙන පෘථුවිය ඒක උඩ තියලා කුඩයක් අතින් ගත්ත භික්ෂුවක් වගේ සක්මන් කරන්නට පුළුවන් භික්ෂුවක් හිටියා මේ බුද්ධ ශාසනයේ. මාරයාට තර්ජනය කරලා බණ කියපු භික්ෂුවක් හිටියා මේ බුද්ධ ශාසනයේ. උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500යි. ඒ පූර්වාරාමේ මහ පොට ඇඟිල්ලෙන් සොලවපු භික්ෂුවක් හිටියා මේ බුද්ධ ශාසනයේ. ඊරිදි වැතෙකුටවත් සමවදින්න බැරි වේගෙන් ඊරිදි වලට සමවදින්න නාගරාජෙක් හිටියා. ඒ නාගරාජයා තමන්ගේ පෙනගොබෙන් මවාගත් පෙනගොබෙන් සිරකොට দমনය කරපු මුනිවරයෙක් හිටියා. නන්දෝපනන්ද නාගයා দমনය කරපු. ඊරසඳ මේ වගේ අද්දකින් ස්පර්ශ කරපු මුනිවරයෙක් හිටියා මේ බුද්ධ ශාසනයේ. ඔය ඔක්කොම කරපු මුනිවරයා තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොග්ගල්ලාන තරම් 이르දියෙන් අගතැන්පත් කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ හැරෙනකොට නැහැ කියලා. පින්වත්නි, එහෙව් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හොරු ගැහුවානේ. හොරු ගැහුවානේ. සතුරු කරදරේ ආවනේ. දැන් හොරු ගහන්න සතුරු කඩු කිනිසි ඔසවාගෙන ගේ වට කරලා දවස් කිහිපයක් එක අම්ම කෙනෙක්ගේ. ඉතින් ඒ අම්මා අඬාගෙන ඇවිල්ලා කියනකොට අපි කිව්වා පිරිත් ටිකක්වත් කියන්න ඉතින් කියලා. අපි දන්නේ නැහැ නේ. ඊට පස්සේ කොහොම හරි මෝර පිරිත අඟුලිමාල පිරිත කියලා පුතා තුනුරුවන්ට බාර කළා. එදා ඉඳලා ඒ ගෙදරට හොරු ආවේ නැහැ. මේ අද කාලේ විච් එකක් මම කිව්වේ. ඉතින් ওই සියලු ධර්මයේ දන්න කෙනෙක් නේ මුගලන් මහරහතන් වහන්සේ. ඇයි අර හොරු ගහනකොට උන්වහන්සේට ඒ හොරුන්ගේ ප්‍රහාරයට තුන්වෙනි වතාවේදී හරි මුහුණ දෙන්න උනේ? පින්වත්නි, කර්මයේ ඒසා දැඩි. මහා විශාල සාමාන්‍යයෙන් ගින්නක් නිවන්නේ මොකෙන්ද? ගින්දර නිවන්නේ මොකෙන්ද? වතුරෙන්. විශාල ගිනි කඳක් ඇවිදීගෙන එනකොට වතුර කලවලින් ඉස්සා කියලා ඒ ගින්දර නතර වෙන්නේ නැහැ. වතුර උඩක් ගින්දරපත් වෙලා යනවා. ඒ වගේ තමයි කර්මයේ බලවත් වුණාට පස්සේ ඒකට විසඳුම් හරියන්නේ නැහැ.